ඉතින් අදත් අපි අරගෙන ආව කතාවක් අපේ ජීවිතය ගැන, වේදනාව ගැන, විරහව ගැන මේ හැම දෙයක්ම එකතු කරලා අවසානයේදී අපේ ජීවිතේට ඔබා ගන්න මොන යම් දෙයක් හරි ඔබා ගන්න පුළුවන් කතාවක්. අද අපි අරගෙන ආවේ විරහවෙන් ඉන්න මිනිස්සුන්ට ආදරය කරන්න යන්න එපා කියන කාරණාව. විරහවෙන් ආදරෙන් පෙරදිලා, කැඩිලා, බිඳිලා විනාශ වෙලා යන්න මිනිස්සුන්ට ආදරය කරලා මට්ටු වෙච්ච මිනිස්සු මේ ලෝකේ ඕනි තරම් ඉන්නවා. එයා දුකෙන් නේද ඉන්නේ. එයා විඳවනවා නේද? එයා ජීවිතේ අවංක වෙලා එයා ජීවිතේ පෙරදිලා නේද ඉන්නේ? එයා ජීවිතය ඇතුලේ විනාශ වෙලා නේද ඉන්නේ? දැන් අපි එයාට හොඳ ජීවිතයක් දුන්නොත් මට ජීවිතේ ගොඩක් මිනිස්සු හම්බෙලා තියෙනවා. ඉතින් විශ්වාසවන්ත මිනිස්සු නෑ. හැබැයි දැන් එයාත් විශ්වාසය කැඩිලා එයාත් විනාශ වෙලා ඉන්නේ. මේ වෙලාවේ මම ගිහිල්ලා එයාට ජීවිතේ උඩට එන සපෝට් එකක් දුන්නොත් අපි දෙන්නම එකම බෝට්ටුවේ හින්දා පුළුවන් වෙයි නේද? එයාව හොඳ පැත්තකට ගන්න සහ අපි දෙන්නත් එක්ක එකතු වෙලා ජීවිතේ ඉස්සරහට යන්න. මෙන්න මෙහෙම හිතලා ගොඩක් මිනිස්සු මොකද කරන්නේ? ගොඩක් මිනිස්සු කරනවා තව කැඩිලා බිඳලා ඉන්න මිනිස්සුන්, ඒ කියන්නේ බිඳිලා වැටිලා ප්‍රේමයෙන් පරාජය වෙලා අමාරු කාල ගත කරන මිනිස්සු ගාවට ගිහිල්ලා එයාලව සතුටු කරන්න, එයාලව හීල් කරන්න, එයාලට ආදරය කරන්න, එයාලා උඩට අරගෙන එකට අත්වැල් බැඳගෙන සුසානය වෙනකම් සුළඟිල්ල එලිලා ඉස්සරහට යන්න මෙයාලා try කරනවා. විරහවෙන් පෙරදිලා බිමට වැටිලා කැඩිලා ඉන්න මිනිස්සෙකුට උඩට එන support එක දුන්නට කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ විරහවෙන් කැඩිලා බිඳලා ඉන්න මිනිස්සු එයාලට සතුටු කරන්න යන එක, එයාලව උඩට ගන්න එක, එයාලගේ ජීවිතේ දිනවන එක, එයාලට ආදරය කරන එක, කෙසේ වෙතත් එයාලව උඩට ගන්න එක, එයාලව හීල් කරන එක එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා හීල් වෙච්ච ගමන් එයාලා තටු කැඩිච්ච කුරුල්ලෝ වගේ එයාලා එක තැනකට වෙලා ඉන්නවා. අත්තටු දෙක සනීප වෙච්ච ගමන් මොකද කරන්නේ? එයාලා ගිලිලා යනවා. මම දැකපු එක දෙයක් තියෙනවා. මිනිස්සු අසරණ වෙලා ඉන්නකොට, මිනිස්සු ජීවිතේ පල්ලෙහාට වැටිලා ඉන්නකොට, මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට මිනිස්සු එයාලට ඒ කතාව එයාලගේ පැත්තෙන් සාධාරණයි. ඒ කියන්නේ අර වතුරේ ගහගෙන යන මිනිස්සයා අර කොහිල නට්ටක් දැක්කත් අර ඒකෙත් එල්ලෙනවා වගේ. අන්න ඒ විදිහට තමයි මේ මිනිස්සු හැසිරෙන්නේ. ඒ කියන්නේ ඒ මිනිස්සු ගාවට ගිහලා එයාලා කැඩිලා බිඳිලා කරගන්න දෙයක් නැතුව, එයාලට නිින්ද නැතුව, එයාලට රැයට නිින්දක් නැහැ, එයාලා විඳවනවා, එයාලට කරගන්න ඕනේ ටයිම් පාස් කරගන්න එක, එයාලට ඉක්මනට හීල් වෙන්න ඕනේ, එයාලට hina වෙන්න ඕනේ, එයාලට සතුටු වෙන්න ඕනේ, තව මිනිස්සෙක් එක්ක දේවල් ෂෙයා කරගන්න ඕනේ, තව මිනිස්සෙක් එක්ක ජීවිතය ගැන කතා කරන්න ඕනේ. එහෙම නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර මිනිසුන්ට එහෙම දේවල් නැහැ. එයාලා කැඩිලා බිඳිලා වැටිලා ඉන්නකොට එහෙම දේවල් නැති වුණාට පස්සේ අපි ගිහිල්ලා එයාලත් එක්ක සතුටෙන් ආදරෙන් කතා බහ කරලා එයාලත් එක්ක ටච් එකේ ඉන්නකොට එයාලා අපිට ඉක්මනට පුරුදු වෙනවා. එයාලා ඉක්මනට අර කොහිල නට්ටක් වගේ තමයි අපිට පේන්නේ. එයාලා ඉක්මනට අපිට ඇබ්බැහි වෙනවා. අපි මිනිස්සු විදිහට අපිට පුරුදු වුණාට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? එයාලා අපි දෙන, ඒ කියන්නේ එයාලට එක තැනකදී දැනෙනවා මේ මිනිස්සයත් නැති වුණොත් මං ඉවරයි නේද කියලා. මේ මිනිස්සයත් මාව අයින් වෙලා ගියොත් එහෙම මේ වෙලාවේ මට මොකද වෙන්නේ කියලා එයාලට හිතෙනවා. අන්න එතකොට එයාලා අපි දෙන ඕනිම දෙයකට, එයාලා අපි දෙන ඕනිම කන්ඩිෂන් එකකට කැමති වෙනවා. එයාලා කැමති වෙනවා අපිත් එක්ක ඩේට් කරන්න. එයාලා කැමති වෙනවා අපිත් එක්ක ඇවිදින්න යන්න. එයාලා කැමති වෙනවා අපිත් එක්ක සෙක්ස් කරන්න. එයාලා කැමති වෙනවා අපිත් එක්ක අනාගතය ගැන සැලසුම් කරන්න. එයාලා කැමති වෙනවා අපිත් එක්ක ජීවත් වෙන්න. එයාලා අපි කියන ඕනිම දෙයකට කැමති වෙනවා. කාලයක් යනවා. කාලයක් ගිහිල්ලා මොකද වෙන්නේ? අවසානයේදී එයාලා හීල් වුණාට පස්සේ එයාලා සනීප වුණාට පස්සේ අන්න එයාලට අපි අඩුපාඩු වෙන්න පටන් ගන්නවා. මෙච්චර තාක්කල් එයාලා දැක්කේ අපේ ජීවිතයේ තියෙන, කියන්නේ අපි එයාලට අපි නැති වුණොත් ඉවරයි. එහෙනම් මේ මිනිස්යාගේ ඕනිම දෙයකට අපි එකඟ වෙන්න ඕනි, අපි කැමති වෙන්න ඕනි කියලා හිතලා එයාලා සනීප වුණාට පස්සේ මොකද කරන්නේ? එයාලා සනීප වුණාට පස්සේ එයාලට පේන පටන් ගන්නවා අපේ අඩුපාඩු. මෙච්චරකල් හිතුවක්කාරකම්, දඟකාරකම් කියලා හිතපු දේවල් එයාලට පේන්න පටන් ගන්නවා අපේ අඩුපාඩු විදිහට. අන්න එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. අන්න එතකොට පටන් ගන්න ප්‍රශ්නේ ඉවර වෙන්නේ මොකකින්ද? කැඩිච්ච මිනිස්සු අපිව කඩලා බිඳලා දාලා තමයි අවසානයේ නතර වෙන්නේ. බ්‍රේක් වෙච්ච මිනිස්සු අනිවාර්යයෙන්ම අපිව බ්‍රේක් කරනවා. අන්න එදාට ඒ මිනිස්සු සතුටෙන් hina වෙවි හූතිය තියනවා. අපි මොකද කරන්නේ? අපි අර මිනිස්සයාගේ තැනට වැටිලා ඇඬෝ කඳුලෙන් ජීවත් වෙනවා. ඒකම රෝලක් වගේ එකක් නිකන් සර්කල් එකක් වගේ යනවා. දැන් ඊට පස්සේ අපි බලනවා තව මිනිස්සෙක් ආවොත් නම් හරි, තව කෙනෙක් ආවොත් නම් දුක කියන්න පුළුවන්, තව කෙනෙක් මේ වෙලාවේ මගේ හයියට ඕනේ.
මේ වෙලාවේ 90ක් 95ක්ම කරන්නේ තව මිනිස්සෙක්ව පාවිච්චි කරන එක. හැඟීම් වලින් හැඟීම් පාවිච්චි කරලා තව මිනිස්සෙක්ව පාවිච්චි කරලා ගොඩට එන එක. ඒකෙන් හරිම සීමිත කීප දෙනයි කරන්නේ මෙඩිටේට් කරලා ජර්නල් කරලා ඇෆර්මේෂන් ලියලා තමන්ම අවබෝධ කරගෙන වේලාසන නිදාගෙන හරිම කටුක අමිහිරි දුෂ්කර දූෂිත කාලයක් පහු කරලා ඇවිල්ලා හරිම කීප දෙනයි සනීප වෙන්නේ. හරිම කීප දෙනයි ජීවිතේ මොකද්ද අපි එකට කියන්නේ. හරිම කීප දෙනයි තමන් තනියම හීල්ලලා තව මනුස්සෙට වේදනාවක් නොදී අර සර්කල් එක කඩලා දාන්නේ හරිම කීප දෙනයි. ගොඩක් වෙලාවට විරහවෙන් ඉන්න මිනිස්සු අපි සමරි එකක් විදිහට කියන්නේ මේක ඉවර කරන්න නෙමෙයි මට ඕනේ මේ වීඩියෝ එක. සමරි එකක් විදිහට ගත්තට පස්සේ විරහවෙන් ඉන්න මිනිස්සු අනිත් මිනිස්සුන්ට එන ආදරේ. එයාලට ඕනේ ටක් ගාලා අර කූඩැල්ලෝ වගේ එල්ලෙන්න. එයාලට ඕනේ ටක් ගාලා කවුරු හරි හම්බෙච්ච ගමන් ටික් ගාලා එයාත් එක්ක පොඩ්ඩක් අර කනෙක්ෂන් එකක් හදාගන්න, බොන්ඩ් එකක් හදාගන්න. ඒක ඩීප් බොන්ඩ් එකක් නෙවෙයි. හැබැයි එයාලට ඕනේ එහෙම. ඉමෝෂනලි ඩීප් නැති වුණත් ඉමෝෂනල් බොන්ඩ් එකක් තමයි එයාලට ඕනේ. සම්ටයිම්ස් එයාලා ඒ කියන්නේ සමහර වෙලාවල් වලට එයාලට කරන්න බැරි දේවල් පවා කරනවා අර මනුස්සයා තමගේ ජීවිතය ඇතුලේ තියාගන්න. ඊගවට වා හිතනවා එහෙම වුණාට පස්සේ වා වුණත් නෙවෙයි මම වුණත් හිතනවා එයාලා අපිව හීල් කරයි. මම යාව හීල් කරනවා, එයාත් අපිව හීල් කරනවා. මම වෙනස් කෙනෙක් හින්දා එයාත් වෙනස් කෙනෙක් වෙයි. එයා ජෙනුයින් ලව් එකක් වාට දෙයි. මේ වගේ දේවල් වා හිතනවා. වේදනාව ඇතුලේ ඉන්න මිනිස්සෙක් හැම වෙලාවෙම ලව් කරන්න රෙඩි නෑ. හැබැයි එයා හැම වෙලාවෙම එයාගේ ළඟ තියෙන දේවල් ළඟ තියාගන්න එයා ලෑස්ති. එයා ආදරය කියලා ලේබල් එකක් ගහුවට ඒක ඇතුලේ තියෙන ආදරයම නෙවෙයි. එයාට ඕනේ යාව සර්වයිව් කරන්න. යාව සර්වයිව් වෙන්න try කරන එක විතරයි. ඒ සර්වයිව් කරන දේවල් ළඟ පාත තියාගන්න එක විතරයි එයාට ඕනේ. ඒක ඔයා වුණත් මම වුණත් ජීවිතේ එහෙම දේවල් කරලා ඇති. හදවතට හිතට අවංක වෙලා බලන්න එහෙම දේවල් අපිත් කරලා තියෙනවා අද ජීවිතේ කියලා. තව මිනිස්සෙක් පාවිච්චි කරලා එතනින් සනීප වෙලා උඩට යන එක. ගොඩක් විරහව ඇතුලේ ඉන්න මිනිස්සු සමහර වෙලාවල් වලට ඔයා වුණත් කල්පනා කරලා බලන්න. ඔයා බ්‍රේක්අප් එකකට ගියා. බ්‍රේක්අප් එකෙන් පස්සේ ඔයා ආපහු රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තා. ඒකේ උණුසුම යන්නත් කලින් දැන් ඔයා ඒක ඇතුලේ ඉන්නවා. ඇත්තටම මේ වාට ගැළපෙන කෙනාම දින්නේ නැත්නම් ඔයා සනීප වෙනකන් ඔයා හීල් වෙනකන් ඉන්න කෙනා දින්නේ. විරහ වේදනාවෙන් ඉන්න කෙනෙක් sometimes සමහර වෙලාවල් වලට ඔයා ලව් කරන නිසා නෙවෙයි එයා ඔයත් එක්ක ඉන්නේ. එයාගේ පේන් එක, එයාගේ වේදනාව අයින් ස්කේප් කරන්න පුළුවන් විදිහට ඔයා එයාත් එක්ක ඉන්න හින්දා ඔයාව එයා යූස් කරනවා නිසා වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඔයා ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන එකට එයා කැමතියි. ඔයා කම්ෆර්ට් සෝන් එකේ ඉඳන් එයාත් එක්ක කතා කරන එකට කැමතියි. ඔයා තාවකාලික හීලින් ප්ලේස් එකක් හින්දා එයා කැමතියි ඔයාට. ඒ කියන්නේ එයාට ටයිම් පාස් කරන්න ඕන වෙනකොට රෑ වෙද්දි තනිකම එයාගේ ජීවිතේට අඳුර ගලාගෙන එනකොට එයා කැමති ඔයත් එක්ක ජීවත් වෙන්න. අන්න ඒ හින්දා විතරක් වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවල් ප්‍රශ්නය තමයි මේක. ඔයා හાર્ට් එකකින් වගේ හදවතින් වගේ හැඟීම් වලින් ඇටච් වෙනවා. එයා කියන්නේ වේදනාවෙන් අයින් වෙන්න ඇටච් වෙනවා. ඔයා ආදරෙන් ලං වෙනවා. ඔයා ආදරෙන් කියන්නේ ඔයා ආදරෙන් හැඟීම් වලින් එයාත් එක්ක ජීවත් වෙන අනාගතේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන හිණ දකින්නකොට එයා ටික ටික ඇටච් වෙන එයාගේ වේදනාවෙන් අයින් වෙලා එයාගේ හරිම ලයිෆ් එකට එයා කලින් හිටපු ලයිෆ් එකට එන්න. ඩිෆරන්ස් එක කොච්චරක් ලොකුයිද කියලා ඔයාට තේරෙන්නේ එයා කියන්නේ ඩිෆරන්ස් එක කොච්චරක් ලොකුයිද කියලා ඔයාට තේරෙන්න පටන් ගන්නනේ ඔයා ෆියුචර් එකක් බිල්ඩ් අප් කරනවා. එයා වවුන්ඩ් එකක් කවර් කරනවා. ආ ෆියුචර් එක නිර්මාණය කරනවා එයාත් එක්ක ජීවත් වෙන්න. හැබැයි එයා කිසිම ෆියුචර් එකක් නැතුව එහෙට මෙහෙට කට්ටි පැන ජීවත් වෙනවා. unhealed people, ඒ කියන්නේ සුව නොවිච්ච මිනිස්සු. ඒ කියන්නේ මොකද අපි ඒකට කියන්නේ? විරහවෙන් ඉන්න මිනිස්සු සමහර වෙලාවල් වලට ඕවර් තින්ක් කරනවා. trust issues තියෙනවා එයාලගේ. suddenly කියන්නේ distance වෙනවා. ඒ කියන්නේ එයාලා හිටපු ගමන් එයාලා යනවා. හිටපු ගමන් වෙනස් වෙනවා. අද ඉන්න මනුස්සයා නෙවෙයි හෙට ඉන්නේ. hot and cold behavior එකක් දෙනවා. ඒකෙදි ඔයා හිතනවා නෑ මෙයාලා තව හදාගන්න පුළුවන්, මෙයා නැතුව ජීවත් වෙන්න බෑ. ටික කාලයක් යනකොට ඔයා මේ මනුස්සයාට බැහැ වෙලා. ඔයා විරහවින් ඉන්න මේ මනුස්සයාට බැහැ වෙලා. එයා ඔයාව අයින් කරලා දාන්න හදනවා. එයා ඔයාගෙන් ඇටැච්මන්ට් එකක් නැතුව එයා ඔයාගෙන් අයින් වෙන්න හදනවා. අවසානයේ මොකද වෙන්නේ? අවසානයේදී ඔයාට සිද්ධ වෙනවා නරකාදියකට වැටෙන්න. එයාට කන්ෆියුෂන් එකක් නැහැ. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා අවසානයේදී ඔයා හීල් කරන්න ගිහිල්ලා, ඔයා කෙනෙක්ව සනීප කරන්න ගිහිල්ලා ඔයාටත් ඩැමේජ් වෙලා. හීලින් නැති හાર્ට් එකක්. ඒ කියන්නේ කැඩිච්ච බිනිච්ච මිනිස්සු ගාව තියෙන හાર્ට් එකක්. ස්ථාවර ආදර කතාවක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න අපිට අමාරුයි. මොකද එයාලා තාම පාස්ට් එකත් එක්ක, අතීතයත් එක්ක ෆයිට් කරන ගමන් ඉන්නේ.
ඔයා try කරනවා එයාලව understand කරන්න, එයාලත් එක්ක ඉන්න, එයාලව පරිස්සම් කරන්න, එයාලව save කරන්න. හැබැයි slowly, හරිම slowly ඔයා emotionally tired වෙනවා. හරිම slowly ඔයා emotionally කඩාගෙන වැටෙනවා. හරිම slowly ඔයා වගේ හීන වලින් අයින් වෙනවා. හරිම slowly ඔයාගේ ජීවිතේ සතුටෙන් නැති ඔයා විනාශ වෙලා යනවා. මේකෙන් අදහස් කරන්නේ නැහැ විරහවෙන් ඉන්න කට්ටිය නරකයි කියලා. හැබැයි එයාලටත් ආදරේ ඕනි. හැබැයි ගොඩක් වෙලාවල් වලට හීලින් process එක complete නැති වෙලාවක, ඒ කියන්නේ එයාලා සම්පූර්ණයෙන්ම සනීප වෙලා අවබෝධ කරගෙන ලෝකේ ගැන අවබෝධයක් නැති වෙලාවක රිලේෂන්ෂිප් එකක් ස්ටාර්ට් කරන එක මාරම විදිහට ඩේන්ජරස්. අවසානයේදී මොකද වෙන්නේ? මතක තියාගන්න. ඔයා තෙරපිස්ට් කෙනෙක් නෙවෙයි. ඔයාගේ ඩියුටි එක තමයි එයාව සේව් කරන එක වෙලා. අවසානයේදී ඔයාගේ ඩියුටි එක තමයි යාට හැරමිටියක් වෙන එක. එහෙම නැත්නම් සැටලීමක් වෙන එක. ඇස්පේන් නැති මිනිස්සයාට ඇස්පේන්න පටන් ගත්ත ගමන් හැරමිටි අයින් කරනවා වගේම තමයි. බදාම හිවෙච්ච ගමන් සැටලීම අයින් කරනවා වගේ තමයි. ඔයාව අයින් කරලා දානවා. සමහර මිනිස්සු එයාට ආදරය කරන්න කලින් තමන්ම හීල් කරගන්න ඕනේ. ඔයා වුණත් කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ව හීල් කරගන්න ඕනේ. නැත්තම් එයාලගේ බ්‍රෝකන්, කියන්නේ එයාලගේ කැඩිච්ච හදවත එකතු කරන කුලී වැඩකාරයා වෙන්නේ ඔයා. අන්තිමට ඔයාගේ හදවත කැඩිලා බිඳිලා ගිහිල්ලා එයාලා සනීප වෙලා ඔයාගෙන් අයින් වෙලා යනවා. අන්න එදාට අයින් වෙලා ගිය දවසට වට තනියම ජීවිතේ විඳවන්න වෙනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ජීවිතේ සමහර තැන් තියෙනවා සාධාරණයි කියලා හිතුණාට ඒකෙදි අපි ඒක ඇතුළට ගිහිල්ලා බැලුවට පස්සේ ඇත්තටම හැම පැත්තකම කතාවක් තියෙනවා. ඉතින් මට ඔයාලට අන්තිමට දෙන්න තියෙන්නේ මොකද්ද? විරහවෙන් ඉන්න කෙනෙක්ට ආදරය කරන්න කලින් එයාව සනීප කරලා ඊට පස්සේ ආදරය කරන්න. එයාව සනීප කරන්න කලින් ආදරය කරන්න යන්න එපා. ඊටත් වඩා දෙන්න තියෙන හොඳම උපදේශය මොකක්ද දන්නවද? බූට් එකක් කාලා ඉන්න කෙනෙකුට ලව් කරන්න යන්න එපා. ඒකට කෙලවෙනවා. something like that channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපුවාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මාව subscribe කරන්න, bell icon එක click කරන්න. තවත් වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්න. good luck, good luck.